අයිබෝන් යාළුවනේ. අද නොවැම්බර් 19 බදාදා ලස්සන දවසක ආරම්භයක්. අද දවස මට විශේෂ දවසක්. ඒ මොකද දන්නවද? අද තමයි මගේ උපන්දිනය. එහෙනම් ඔයාලත් එන්න මගේ උපන්දිනේ දවස ගෙවුනේ කොහොමද කියලා බලන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දෙන්න. මම හිතුවා මගේ උපන්දිනේ දවසේ පන්සල් ගිහින් මලක් පහනක් පූජා කරලා ආශිර්වාද ලබා ගන්නවා කියලා. ඉතින් මම උදේම යන්න හිටියත් ටිකක් දවල් වුණා. ඉතින් මම ලෑස්ති වෙලා මුලින්ම කෑම කන්න කියලා අපේ ගෙවල් ගාව තියෙන ෆුඩ් කෝට් එකට ගියා. ඔන්න උදේම යන්න හිටියට දැන් මොන වෙලාව 11:06යි. ඉතින් ඔය අපේ ගෙදර තියෙන තැනින් පාරෙන් එහා පැත්තේ තමයි ඒ ෆුඩ් කෝට් එක තියෙන්නේ. මම දැන් මේ විදගෙන යන්නේ අනේ පැත්තට. ඔන්න ඔය පඩිපෙළෙන් නැගලා උඩින් තමයි පාර මාරු වෙන්න තියෙන්නේ. ඔන්න දැන් මම අපේ ෆුඩ් කෝට් එකට ඇතුල් වුණා. මෙතන අපිට ඕන හැම දෙයක්ම තියෙනවා. ඉතින් අපේ අවශ්‍යතා කරගන්න පිට වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. මෙතෙන් ආවම මේ සියලුම දේවල් කරගන්න පුළුවන්. කෑම කඩවල්, ඒ වගේම පළතුරු, සැලොන්, සුපර් මාකට්, එකීම හැමදේම මෙන්න මේ ෆුඩ් කෝට් එකේ තියෙනවා. විශේෂයෙන්ම කෑම කඩ විශාල ප්‍රමාණයක් මේ ෆුඩ් කෝට් එක අපිට බලා ගන්න පුළුවන්.
ඔන්න දැන් මම මේ කෑම කන්න කලින් මොන හරි බොන්න ගන්න තමයි යන්නේ. මං අද බොන්න ගන්න හිතුවේ ටී එකක්. සිංගප්පූරුවේ ටී හදන්නේ මිල්ක් මේඩ් වලින්. One No, having. Yeah. අපිට ඒ කියලා ඉල්ලුවොත් තමයි අපිට ටී එකක් ගන්න පුළුවන් වෙන්නේ. One powder, right? ඔන්න බලන්නකෝ එයාලා ටී එක හදන ඉක්මන. ඔන්න මම දැන් ටී එකත් අරගෙන දැන් යන්නේ කෑමට මොන හරි ගන්න. ඉස්සෙල්ලාම මේ තේක ටේබල් එකකින් තියලා ඉන්න තැනක් බුක් කරගමු. ඔන්න දැන් තේක තියලා මම මේ යන්නේ කෑම එකක් ගන්න. අද මං යන්නේ චයිනීස් ෂොප් එකකින්. මම අද වැඩි මුකුත් කන්නේ නැහැ. රයිස් and curry තමයි කන්නේ. අද මම සුදු බතුයි කරවිලයි උරුමසුයි බිත්තරයි තමයි තවල් කෑමට ගන්න යන්නේ. මෙතනට ගාන $4යි කිව්වා. ඔන්න මන් දැන් $4 ගෙවන්න තමයි යන්නේ. මේ සත 10ක් වුණත් අපිට QR කෝඩ් එක ස්කෑන් කරලා ගෙවන්න පුළුවන්. කිසිම අමතර ගාණක් බැංකුවෙන් අපෙන් කැපෙන්නේ නැහැ. ඇත්තටම මෙහි සල්ලි භාවිතය ගොඩක් අඩුයි. චයිනීස් කෑම වල පොඩ්ඩක් සැරමතියි ඉඳලා මම මේ මිරිස් ටිකක් දා ගන්න ගමන් තියෙන්නේ. එහෙනම් හන්දයි ගාරකුයි අරගෙන අපි යමු තවල් කෑම කන්න. ඔන්න මන් දැන් කාලේ ඉවරයි. දැන් මම යන්නේ මං කාපු ඉඟන් රිටර්න් කරන්න. අපි මේ ෆුඩ් කෝට් එකේ කෑවම අපි කන පිඟන් කෝක් ඔක්කොම මේ ට්‍රේ රිටර්න් කරන තැනින් ගිහින් තියන්න ඕන. ඔන්න දැන් එකක් තියලා මම මේ දැන් යන්න හදන්නේ පන්සලට යන්න බස් එකක් ගන්න. මං Google Map එකේ සර්ච් කරලා බලුවා පන්සලට යන්න ලේසිම පාර මොකක්ද කියලා. Google Map එක මට පෙන්නුවා බස් දෙකකින් ගිහිල්ලා පන්සලට යන්න පුළුවන් කියලා.
Google Map එකේ කියන විදිහට පැය විනාඩි 15ක් විතර මගේ ගමනට යනවා. සිංගප්පූරුවේ තමයි යන්න ලේසිම ක්‍රමය තමයි Google Map එක යූස් කරන එක. එතකොට යා අපිට යන්න පුළුවන් ලේසිම විදිය පෙන්නනවා. ඉතින් බස් එක ගන්න පාරෙන් එහා පැත්තට යන්න ඕන. මම දැන් යන්න හදන්නේ මේ පැත්තට. සිංගප්පූරුවේ ගොඩක් තැන්වල පාර මාරු වෙන්න මෙන්න මේ වගේ ෆ්ලයි ඕවර් තියෙනවා. ඉතින් යාළුවනේ බලන්නකො සිංගප්පූරුවේ තියෙන බස් ලංකාවේ තියෙන තොරම්බල කරත් වගේ නෙවෙයි නේද? ඔන්න දැන් මගේ බස් එක ඇවිල්ලා තියෙන්නේ. මම මේ යන්නේ බස් එකට නගින්න. සිංගප්පූරුවේ බස් වල යන්න අපිට මේ කාඩ් එක තමයි පාවිච්චි කරන් තියෙන්නේ. කාඩ් එක ටැප් කරා නැග මාරු සල්ලි ප්‍රශ්නයක්වත් නැහැ. කොන්දොස්තරලත් නැහැ. කවුරුත් කෑ ගහන්නේ නැහැ. හරි වලේසි. මේ බස් එකේ වැඩි දුරක් යන්න තිබ්බේ නැහැ. ඔන්න මං ඉස්සරහා බස් ස්ටොප් එකේ බහින්න තමයි යන්නේ. ඒ බස් ස්ටොප් එකෙන් බැස්සම ඊළඟ බස් එකකම් ඉන්න ඕනේ. අපිට මේ e-sim කාඩ් එක වගේම බැංක් කාඩ් එක, ඒ කියන්නේ ATM කාඩ් එකක් ටැප් කරලා අපිට බස් වල යන්න පුළුවන්. දැන් මේ මං හරියටම ඉන්නේ ටැම්පනිස් වෙස් MRT ස්ටේෂන් එක ගාව බස් ස්ටොප් එකේ. බලමු ඊළඟ බස් එකේ ඉන්න කොච්චරලා තියෙනවද කියලා. ඔන්න යනවනේ මං ඊළඟට යන්න ඕන බස් එක එනවා. ආයේ බස් එක නම් ඩබල් ඩෙක් බස් එකක්. බලමු අපිට උඩ තට්ටුවට ගිහිල්ලා ඉස්සරහා සීට් එකටම යන්න පුළුවන් නම් පාර දෙපැත්තේ ලස්සන view එකක් බලවලාම යන්න පුළුවන්. එහෙනම් අපි උඩට නගිමුකෝ. බලන්න උඩ තව සීට් 51ක් තියෙනවා කියලා තිබ්බවල දැක්කද? මගේ වෙලාව හොඳයි. ඉස්සරහ සීට් එක ඉඳ තියෙනවා. අපි එහෙනම් එතනින් වාඩි වෙමු. දැන් ඉතින් වටපිටාව බලවලා යන්න තමයි තියෙන්නේ. මේ බස් එකේ මට පැයක් විතර කාලයක් යන්න තියෙනවා.
ඉතින් ඔයාලත් එන්න මගෙත් එක්ක පාර දෙපැත්ත බලබලා මේ ගමන යන්න. බලන්නකෝ යාළුවනේ පාර දෙපැත්තේ තියෙන ගස් වල ප්‍රමාණය. ලංකාවේ නම් මොකද කරන්නේ? තියෙන ගස් ඔක්කොම කපනවා. ඒ වුණාට මෙයාලා පොඩි රටක් වුණාට පුළුවන් හැම තැනම ගස් වවනවා. හරියට පේන්නේ වනාන්තරයක් මැදින් යනවා වගේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක දිග වෙන හින්දා අද දවස් තුන හැමදේම මේ වීඩියෝ එකේ මට ඔයාලට කියන්න වෙන්නේ නැහැ. එහෙනම් මේ වීඩියෝ එක මම අද මෙතනින් නවත්තන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් අද දවසේ ඊටු ටික මම ඔයාලට අරන් එන්නම්. එහෙනම් ඒ වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලට වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ආයෙත් මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මොකද මන් දිගටම සිංගප්පූරුවේ මේ වගේ මම මොනවද කරන්න කියලා වීඩියෝ අරන් එනවා.